එනවද මාත් එක්ක සිරිපාද කරුණා කරන්න යන්න? हेलो हेलो अभी संगत अपनी ग्रुप पे कॉल आएंगे आएंगे हाय लामा हाय हमें सहान अरे एंडीला यार केस Stop it. Get some help. अरे ये नडे गुरा नडसा यार ने गोल अरे अरे यार अरे नहीं नाम है అది సెట్ మాకు A few moments later. මම ඇරෙන්න අනිත් ඔක්කොම රේන් කෝට් එකක් ඉන්නේ. අනිත් ඔක්කොම රේන් කෝට් එකක් ඉන්නවා මම ඇරෙන්න. මේ කඳුර ඔක්කොම රේන් කෝට් එකක් ඉන්නේ හඳට යන්න දැන් ඔක්කොම. මම විතරයි හඳට යන්න නැත්නම් මේගොල්ලෝ ඔක්කොම හඳට. ඔන්න ඔය විදියට අපි ඔක්කොම සිරිපාද කරුණා කරන්න පටන් ගත්තා. වට සිරිපාද කරුණා කරන්න එන්න පුළුවන් ප්‍රධාන මාර්ග 6ක් තියෙනවා. මේ මාර්ග 6න් ප්‍රධාන පාරක් විදිහට සලකන්න පුළුවන් හැටන් නල්ලතන්නි මාර්ගය. ඉතින් ගොඩක් අය මේ වෙනකොට හැටන් නල්ලතන්නි මාර්ගය ප්‍රධාන පාරක් විදිහට භාවිත කරනවා. ඊට පස්සේ වාට එන්න පුළුවන් පලාබද්දර පාර. එහෙම නැත්නම් රත්නපුරා පාරෙන් එන්න පුළුවන් කමක් තියෙනවා. ආලක ඇවිල්ලා ඉන්නේ මෙවම අවාරේ අත්දැකීම් ලබන්නේ. පරිසරයේ වැඩිපුර සුන්දරත්වය දකින්න කැමති කෙනෙක් නම් වාගේ පරිසරයේ සුන්දරත්වය දකින්න ගමන් සිරිපාද කරුණා කරන්න යන්න පුළුවන් ලස්සනම පාර තමයි කුරුවිට එරත්න පාර. වාට සිරිපාද කරුණා කරන්න පුළුවන් අනිත් පාරවල් තමයි මේ දිස් වෙන්නේ. ඔන්න ඔය සිරිපාද චාරිකාව ඔන්න ඔය විදිහට තමයි ඉවරුනේ. ඉතින් ඔයාලත් මේ පරිසරයේ සුන්දරත්වය විඳින ගමන් මේ සුන්දරත්වය ආරක්ෂා කරන්නත් අමතක කරන්න එපා.